ransomware virus එකක් කියන්නේ මොකද්ද? ransomware virus එකක් කියන්නේ malware virus වල type එකක්. ransomware virus එකක් infect වුණාම ඉස්සෙල්ලම වෙන්නේ අපේ තියෙන files encrypt වෙනවා. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට encrypt වෙච්ච files වගේ. කොහොමද මේ ransomware virus එකක් අපේ PC එකට එන්න පුළුවන්? පළවෙනි ක්‍රමය තමයි phishing email වල එන attachment එකක් මාර්ගයෙන් ransomware virus එකක් එන්න පුළුවන්. තවත් ක්‍රමයක් තමයි අපි download කරන crack files මෙන්න මේ crack file download කරන malicious websites වලින් එන්න පුළුවන්. ඒ වගේම system and operating system vulnerabilities වලින් එන්න පුළුවන්. operating system ඒ වගේම අපි use කරන apps up to date නැත්නම් ඒ තියෙන vulnerabilities මාර්ගයෙන් hackers ලාට පුළුවන් ransomware attack එකක් කරන්න. Windows Defender එක ransomware virus එකක් නවත්තන්න පුළුවන්. ඒකට chance එක තියෙන්නේ 70%ක් වගේ. Windows Defender වගේ එකකට known ransomware එකක් විතරයි නවත්තන්න පුළුවන් වෙන්නේ. ඉතින් latestම ransomware attack එකක් නවත්තන්න Windows Defender එකට තියෙන chance එක ගොඩක් අඩුයි. ඉතින් ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම third party antivirus software එකක් download කරගන්න ඕන. free version එකක් ගත්තත් කමක් නැහැ. හැබැයි pro version එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේ encrypt වෙන files decrypt කරන්න hackers ලා අපෙන් සල්ලි demand කරනවා. උදාහරණයක් විදිහට bitcoin payment එකක් එහෙම නැත්නම් PayPal transfer එකක් මේ වගේ දෙයක් ඒගොල්ලෝ demand කරනවා. ransomware virus එකක් infect වුණාට පස්සේ අදාළ ගාණ ගෙවලා අපි එතනදී scam එකට ලක් වෙනවට වඩා හොඳයි අපි cyber security awareness එක තියාගෙන අපිට පුළුවන් කලින්ම හොඳ antivirus softwares install කරගන්න. ඉතින් ransomware වලට ගොඩක් හොඳට perform කරන antiviruses තමයි Malwarebytes, McAfee ඒ වගේම Avast කියලා කියන්නේ. Malwarebytes එහෙම ගත්තොත් එහෙම ඒගොල්ලෝගේ සමහර tools තියෙනවා encrypt වෙච්ච ඒවා decrypt කරගන්න පවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් pro version එකක් buy කරන්න. එනකට අවුලක් නැහැ. වගේම මතක් කරන්න ඕන ඔයා වැදගත් වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ files local backup එකක් විදිහට තියාගන්න. මොකද ඔයගොල්ලෝගේ files encrypt වුණත් ඔයගොල්ලන්ට නැවතත් backup එකක් තියෙනවා restore කරලා use කරන්න. මේ වගේ videos දෙකටම බලන්න social media follow කරන්න.